සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ප්‍රීමියම් තියටර් එකට. ඔන්න අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ කාර් පිස්සුන්ව පිස්සු වට්ටපු මරණේ රේස් එකේ දෙවන පුනරුත්පත්තිය. මේකෙදි අපිට කලින් හිටපු ප්‍රධාන චරිත ගොඩක් බලා ගන්න නැහැ. හැබැයි පරණ චරිත පරණ ලොකේෂන් එක වගේම අපිව පිස්සු වට්ටපු fully armored monster cars කලින්ටත් වඩා සුපිරියට මේකෙදි බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේකත් කලින් මූවී එක වගේම අන්තිම තප්පරය වෙනකම් බලන්න පුළුවන් අති සුපිරියක්. ඒ වගේම කලින්ටත් වඩා සෙක්සි කෙල්ලෝ සෙට් එකක් මේකේ ඉන්නවා. ඒ වගේම දවසින් දවස ඔයාලා මගේ තියටර් එකට ගොඩ වෙලා ෆිල්ම්ස් එන්ජොයි කරන හින්දා දැන් මගේ තියටර් එක පර්මනන්ට් සීට්ස් 25000 සීමාවට ටිකෙන් ටික ලං වෙනවා. ඉතින් ඔයාලා ඉක්මනටම සබ්ස්ලා 25000 හීනෙට මේ තියටර් එක අරන් ගියොත් මම අපේ තියටර් එකේ ඉන්න කාර් පිස්සෝ වෙනුවෙන් මූවී රිවිව් ස්ටයිල් එකට මගේ ඩ්‍රීම් කාර් එක වෙච්ච Nissan R35 GTR එක ගැන රිවිව් එකක් අරන් එනවා. ඉතින් කට්ටිය ඒක ගැන මොකද කියන්නේ? Fast and Furious Motor Valley වගේ සීරීස් බැලුවා නම් මම කාර් ගැන ලෙල්ලටම රිවිව් කරන විදිය කට්ටිය දැන්ටම දන්නවා ඇතිනේ. ඒක නිසා ලෝකයක් හොල්ලපු JDM Legend එකේ කතාව ඉක්මනට මගේ තියටර් එකෙන් බලා ගන්න ආසයි නම් සීට්ස් 25000 ගමනට අපිව ඉක්මනටම අරන් යන්න කියලා ඔයාලව මතක් කරන ගමන් සෙට් වෙන්න අද මූවී එකට. කතාව පටන් ගන්නේ අපි හැමෝම දන්න සුපුරුදු ටර්මිනල් අයිලන්ඩ් එකෙන්. අද කතාවේදී අපේ කලින් කතාවේ හිටපු වින්ස්ටන් නෑ. ඒ වෙනුවට ඉන්නේ ග්ලෝබර්ට් කියලා අලුත් පොරක්. ඒ වගේම මෙතනදී ඩේලි රූටින් එකේ හිටපු අපේ හිරකාරයෝ අතර හිතාමතාම වලියක් පටන් ගන්නවා. ඉතින් මේ වලිය දරුණුවටම ඇදිලා යද්දී එක මාධ්‍යවේදිනියක් මේක ලයිව් බ්‍රෝඩ්කාස්ට් කරනවා. මොකද මෙයා තමයි හෙනසිට පස්සේ හිරගෙදර අලුත් පාලිකාව වෙලා තියෙන්නේ. ඉතින් මේක කරන්නේ මොකටද කියලා හිතා ගන්න පුළුවන්නේ. ඉතින් ආරක්ෂක අංශවල මැදිහත් වීමත් එක්ක මේ වලිය මෙතනින් නැවතිලා ඉවර වෙලා යනවා. එකත් එක්ක මේ සීන් එක මෙහෙමම කට් වෙනවා. කතාව ඊට පස්සේ අපිට කේන් කියලා පොරක්ව පෙන්නනවා. පොර ඇවිල්ලා නම්බර එකේ මංකොල්ලකාරයෙක්. මෙතනදී තමයි අපිට අද කතාවේ ප්‍රධාන කතානායකයා වෙච්ච කාල් ලූකස්ව බලා ගන්න හම්බ වෙන්නේ. ලූකස් කියන්නේ දක්ෂ ස්පීඩ් රේසින් ඩ්‍රයිවර් කෙනෙක්. ඉතින් මෙයාලා මෙතනදී බැංකු මංකොල්ලයක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හැබැයි ලූකස් මෙතනදී කේන්ට කියනවා මෙයාට මේ වැඩේ වෙන්න ඕනි එයාට ඕනි විදිහටයි කියලා. ඉතින් කේන් මේකට එකඟ වෙලා ලූකස්ට දෙනවා ලෙජෙන්ඩරි මස්ටෑන් එකක්. මේක මොකක්ද කියලා මං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මේක ගැන හරියටම දැනගන්න මම රිවිව් කරපු Need for Speed movie එක බැලුවා නම් ඔයාලට හරියටම මේක ගැන දැනගන්න පුළුවන්. ඉතින් මෙතනදී ලූක් පවා මේ කායකට පිස්සු වැටිලා ඉන්නේ. ඒක නිසා කේන් කියනවා වැඩේ අවුල් කරගන්න නැතුව හරියට කරන්නයි කියලා. ඒකත් එක්ක ලූක් මේ මස්ටෑන් එකත් අරගෙන එයාගේ වැඩේ වෙනුවෙන් පිටත් වෙනවා. කතාව ඊට පස්සේ අපිට පෙන්නනවා හිරගෙදර ප්‍රධානියෝ ටික රැස් වෙලා ඊයේ හිරේ වෙච්ච වලිය ගැන කතා වෙනවා. ඉතින් මේ ගෑණි තමයි හිතාමතාම වලියක් ඇති කරලා හිරගෙදරින් උපයන මුදල් ඉහළ දාන්න හිරකාරයෝ තරහ කරවන්න උත්සාහ කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී මේ හිරගෙදර බාරකාරයා වේලන් කියනවා අපි මේක තව ටිකක් ස්මාර්ට් විදියට කරමුයි කියලා. ඉතින් අපි බලමුකෝ මෙයාලා මේ වෙනුවෙන් මොනවද කරයිද කියලා. එකත් එක්ක අපිට පෙන්නනවා අපේ ලූකස් ඇතුළු පිරිස බැංකු මංකොල්ලේ වෙනුවෙන් පිටත් වෙලා යනවා. මෙතනදී ලූකස් අනෙක් තුන් දෙනා යනකම් එළියට වෙලා කාර් එකේ ඉන්නවා. ඒ ටික වෙලාවකින් මෙතෙන්ට පොලිසියෙන් එන හින්දා ලූකස් ඇතුළේ රොබරිය දෙන එයාගේ යාළුවන්ට කියනවා වැඩේ නවත්තලා එන්නයි කියලා. එතකොටම පොලිසියෙන් බැංකුව ඇතුළට පායින හින්දා ලූකස් පොලිස් නිලධාරීන්ටත් ගහලා එයාලව යටත් කරගන්නවා. ඒත් මෙතනදී සිකියුරිටි කෙනෙක් වෙඩි තියෙන හින්දා මෙයාලගෙන් කෙනෙක් මැරෙනවා වගේම ලූකස් අතින් පොලිස් ඔෆිසර් කෙනෙකුත් මැරෙනවා. ඒකත් එක්ක මෙයාලා අතර ගත්ත සල්ලි ටිකක් තරම් මෙතනින් මාරු වෙද්දී පොලිසිය මෙයාලා පිටිපස්සෙන් එලවනවා. මෙතනදී අපේ ලූකස්ගේ ඩ්‍රයිවිං නම් ආයි නෙක්ස්ට් ලෙවල් ඈ. ඒ වගේම මේ යන අතරමඟදී පොලිසිය අයටත් මෙයාලා සංග්‍රහයක් දෙනවා. ඊට පස්සේ ලූකස් සල්ලි නැති කරගන්න කැමති නැති හින්දා යාළුවෝ දෙන්නවා මගින් බස්සලා එයා තනියම පොලිසියත් එක්ක හැප්පෙනවා. ඒ වගේම අර පොලිස් ඔෆිසර්ට වෙඩි තියපු සිද්ධියට කාල් ලූකස්ව පොලිසියෙන් අඳුනගෙනයි කියලා කේන් දැනගන්නවා. දැන් ඉතින් ඔක්කොම වැඩේ ගැස්සෙන්න යන්නේ. මේ අතර ලූකස් දිගින් දිගටම පොලිසියෙන් එලවනවා. ඉතින් මෙතනදී අන්තිමට කොච්චර කරණම් ගැහුවත් ලූකස්ව පොලිසියට අහු වෙනවා. ඒකත් එක්ක අපිට පෙන්නනවා මාස 6කට පස්සේ ලූකස්ට බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා හිරදඬුවම් නියම වෙනවා. ඉතින් මෙයාව එක්කන් එන්නේ ටර්මිනල් අයිලන්ඩ් එකට. ඉතින් මෙතනදී මෙයාලගේ බේසික් ප්‍රොසෙස් එක ඉවර කළා මෙයාලව හිරකූඩු වලට දානවා. ඉතින් අපි බලමුකෝ පහුවදා ඉඳන් ලූකස්ගේ දෛවය කොහොම වෙනස් වෙයිද කියලා.
ඒකත් එක්ක අපිට පෙන්නනවා පවෝදා ලූකස් යනවා ටර්මිනල් අයිලන්ඩ් එකේ තියෙන ඩෙත් මැච් එක බලන්න. අර හිරගෙදර ඉන්න අලුත් පාලිකාව හිරකාරයන්ව තරහක් කරවලා දැන් මේක තමයි කරන්න යන්නේ. මෙතනදී අපේ ලූකස්ට කලින් මූවී එකේ හිටපු ලිස්ට් හම්බ වෙනවා. මෙතනදී මෙයා මේ තරගය ගැන හැම දෙයක් ගැනම ලූකස්ට කියලා දෙනවා. අර අලුත් බාරකාරයගේ නම තමයි සැප්ටැම්බර් ජෝන්ස්. ආච්චිට හාල් කරන නම් තමයි යකෝ මේවා. අරසින් නව බුදුගේ තරහකාරයෙක්ද කොහොද නම දාලා තියෙන්නේ. මේ ගෑණියා මිල්ලා හිටපු රූරජිනම්. ඉතින් මෙයා හිරකාරයන්ට එයාගේ පතිවත විකුණලා තරගය සටන් කරන්න නම්මගෙන තියෙනවා. ඉතින් මෙතනදී අපිට හිරගෙදර ඉන්න 14K වගේම එක්සෙන්ඩ් අතර යන සටන බලා ගන්න පුළුවන් වෙනවා. මෙයාලා දෙන්න තමයි මේ ඩෙත් මැච් එකේ පර්ෆෝම් කරන දරුණුම ෆයිටර්ස්ලා දෙන්න. ඉතින් මෙතනදී 14K එක්සෙන්ඩ්ට හොඳටම පාර දෙද්දී එක්සෙන්ඩ් ආයුධ ඇක්ටිව් කරන් ආපහු 14Kට ගහනවා. ඒකත් එක්ක 14K ආයුධ ගන්න හැදුවත් ජෝන්ස් මේක අක්‍රිය කරනවා. හැබැයි මේ මෙතනදී වැටෙන්නේ නැති 14K දිගින් දිගටම එක්සෙන්ඩ්ට ගහද්දී මෙයාලට සල්ලි එන එක එන්නෙම වැඩි වෙනවා. හැබැයි 14K යටත් වෙච්ච එක්සෙන්ඩ්ව මරන්න නැතුව අතාරින්න හින්දා එකපාරටම කෑෂ් ෆ්ලෝ එක නැවතිලා අර ගෑණිගේ වැඩේට කෙලවෙනවා. ඒක හින්දා එයා 14Kට ඇවිල්ලා බයිනවා තම්සේ මේ කරපු වැඩේට අනිවාර්යයෙන්ම වන්දි ගෙවන්න වෙයි කියලා. මේ අතර අපේ ලූකස්ට එතන ඉන්න තරග විනිශ්චය කරන කෙල්ලෙක් වෙච්ච කත්රිනාට හිත යනවා. මෙයා තමයි අපේ කතාවේ අනිත් කතානායිකාව. ඉතින් අපි බලමුකෝ ඉස්සරහට මොනව වෙයිද කියලා. මේ අතර අපිට පෙන්නනවා එදා රෑම වේලන් සැප්ටැම්බර් ජෝන්ස්ව ගෙන්නලා බයිනවා තමුන් මේ වගේ මෝඩ තරඟ සංවිධානය කළා ආපහු බිස්නස් බැට්ටුවොත් මම තමුව හැම ගහනවායි කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා පවෝදා ලූකස් තමන්ගේ උදේ කෑම ගන්න ගමන් ඉන්නකොට ගෝල්ඩ්බර්ඩ් එතනට ඇවිල්ලා ලූකස්ට කියනවා ඔයාව අපිත් එක්ක වැඩවලට ගන්නයි කියලා වෝඩන් අපිට කිව්වයි කියලා. මේ මොනවද කියලා හිතා ගන්න පුළුවන් නේ. මේකත් එක්ක මෙයාලා ලූකස්ව එක්කයි යනවා මෙයාලගේ කර්මාන්ත ශාලාවට. මෙතනදී ග්ලෝබර්ඩ් කියනවා මෙයාලා කරන දේ. ඒ වගේම මෙයාලා ලූකස්ට එයාලා හදමින් තියෙන කාර් එකක් ටෙස්ට් ඩ්‍රයිව් කරලා බලන්න දෙනවා. ලූකස් ඉතින් අතේ පයේ හිරියන්නත් එක්ක මේක ඩ්‍රයිව් කරලා එන්ජොයි කරලා ආපහු වර්ක්ෂොප් එකට අරන් එනවා. ඉතින් ගාඩ්ලා ආවම සෙට් එක පූසෝ වගේ ඉන්නව මුකුත් දන්නේ නැහැ වගේ. ඊට පස්සේ අපිට පෙන්නනවා මෙයාලා එදා හවස හිරකූඩුවට එක්කයි යද්දී එතන හිටපු බිල් කියන හිරකාරයෙක් මෙතන වලියක් දාගන්නවා. ඒකත් එක්ක ලූකස් ඇතුළු පිරිස මේකට මැදිහත් වෙනවා. මේකත් ඉතින් අර ගෑණිගේම වැඩක් තමයි. දැන් ඉතින් මෙයාට ලූකස්ව ඩෙත් මැච් එකට දාන්න හේතුවක් තියෙනවා. ඉතින් ඒක නිසාම එදා රෑ ජෝන්ස් යනවා ලූකස්ව හම්බ වෙන්න. මෙයා කොහොමත් කකුල් දෙක ඈත් කරලා මිනිස්සුන් අල්ලගන්න පට්ට දක්ෂයිනේ. මෙතනදී ජෝන්ස් ලූකස්ට යෝජනා කරනවා හෙට තියෙන ඩෙත් මැච් එකට සටන් කරන්නයි කියලා. ඒත් ලූකස් කියනවා එයාට කාත් එක්කවත් ගහගන්න තරම් හේතුවක් නැහැයි කියලා. මෙතනදී ජෝන්ස් කියනවා හෙට රෑ වෙද්දී ඔයාට අනිවාර්යයෙන්ම හේතුවක් හම්බ වෙයි කියලා. ඒකත් එක්ක අපිට පෙන්නනවා පහවදා රාත්‍රියේදී අපේ ජෝන්ස් ඩෙත් මැච් එක බ්‍රෝඩ්කාස්ට් කරනවා. මෙතනදී ජෝන්ස් හිතාමතාම බිග් බිල්ට තරඟ කරන්න දාන්නේ අර අහිංසක ලිස්ට් මේක කලේ ඇයි කියලා හිතා ගන්න පුළුවන්නේ. ඒකත් එක්කම අපිට පෙන්නනවා මේ දෙන්න අතර තරඟේ පැවැත්වෙනවා. මෙතනදී අර අහිංසකයා නම් පණ කඩාගෙන දුවනවා. හැබැයි ඉතින් අන්තිමට බිග් බිල්ටම අහු වෙනවා. ඒකත් එක්ක ලූකස් මෙතන දැලෙන් එහා පැත්තට පැනලා බිග් බිල් එක සටන් කරන්න පටන් ගන්නවා. හැබැයි මේ තඩියත් එක්ක සටන් කරන්න ලේසි නෑ. පේනවනේ. ඒකත් එක්ක කත්තිනාගේ උදව් පපා ලූකස්ට හම්බ වෙනවා. ඒකත් එක්ක බිග් බිල් එයාගේ වෙපන් එක අරගෙන ලූකස්ට පහර දෙද්දී එයා 99න් තමයි බේරෙන්නේ. නැත්තම් ඉතින් බාබකිව් වෙලා තමයි නතර වෙන්නේ. ඒ වගේම අර ජෝන්ස් කියන්නේ ලූකස්ට වෙපන් ගන්න දෙන්නේ නැහැ. ඒක හින්දා මෙතන තත්ත්වය එන්නෙම නරක අතට හැරිලා හිරකාරයොත් මරා ගන්න පටන් ගන්නවා. මේකත් එක්ක හිරගෙදර මාකසියා එකත් ඉහළ යනවා. අනෙක් පැත්තෙන් හිරකාරයොත් මෙතන මරා ගන්න හින්දා වෝඩන් ඇවිල්ලා ජෝන්ස්ට තර්ජනය කළා මේ තරඟය නවත්තනවා. ඒක හින්දාම මෙතන වෙන්න ගිය මහ විනාශයක් නවතිනවා. ඒ වගේම ලූකස්ගේ ජීවිතෙත් බේරෙනවා. ඒ වගේම කේන් ටීවී එකෙන් දකිනවා ලූකස් තාම ජීවතුන් අතරයි කියලා. අනෙක් පැත්තෙන් වෝඩන් ජෝන්ස්ට බයිනවා ආයි කවමදාක්වත් මේ හිරගෙදර ඇතුලේ ඩෙත් මැච් එක තියන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් අපි බලමුකෝ මොනව වෙයිද කියලා. මේ අතර අපිට පෙන්නනවා ලූකස් ප්‍රතිකාර අරගෙන එයාගේ හිරකුටියට යන අතරේ එයාට කත්රිනාව හම්බ වෙනවා. බැලුවාම මේ දෙන්නගේ පොඩි කැමැත්තක් තියෙනවා වගේ. කොහොමත් ඉතින් මේ කතාවේ හැටි එහෙමනේ. ඉතින් අපි බලමුකෝ ඉස්සරහට මොනව වෙයිද කියලා. මේ අතර අපිට පෙන්නනවා කේන් ටර්මිනල් හිරගෙදරට ඇවිල්ලා ලූකස්ව මරන්න ඩොලර් මිලියන 2ක කොන්ට්‍රැක්ට් එකක් බාර දෙනවා. හැබැයි මේක වෝඩන්වත් ජෝන්වත් දන්නේ නැහැ. එයාලගේ වැඩක් නෙවෙයි මේක. ඒකත් එක්ක අනෙක් පැත්තෙන් අපිට පෙන්නනවා ජෝන්ස් ඇතුළු පිරිස රහස් ඡන්දයක් තියලා ඩිසයිඩ් කරනවා ආපහු පරණ සුපුරුදු ඩෙත් රේස් එක පටන් ගන්න. ඉතින් මෙතනදී මෙයාලා තරගයේ ප්‍රධාන වෙනස්කම් කීපයක් කරනවා.
පළවෙනි දේ තමයි සම්පූර්ණ තරඟ ප්‍රමාණය තරඟ 3කට අඩු කරනවා. ඒ වගේම හැම වාහනයකටම කලින්ට වඩා අති නවීන ආයුධ වගේම ආම ප්ලේට්ස් හම්බ වෙනවා. ට්‍රක් එකත් කලින්ට වඩා දිගින් වැඩි. ඒ වගේම තරඟ 3ම දිනන කෙනාට නිදහස හම්බ වෙනවා. අනෙක් විශේෂම දේ තමයි මේ පාර තරඟකරුවන්ට තෝරගන්න තියෙන්නේ කාස් 9න්. ඉතින් මෙතනදී ජෝන්ස්ගේ කමාන්ඩ් එකත් එක්ක මේ අක්කු ටික එක එකව මරා ගන්න ගමන් කාස් දිහාවට දුවන්න පටන් ගන්නවා. මෙතනදී ඉතින් වාහනේ ඇතුළට නගින අයට හොඳ සර්ප්‍රයිස් එකක් විදියට සෙක්සි කෙල්ලෙක් හම්බ වෙනවා නැවිගේටර් කෙනෙක් විදියට. ඉතින් මෙතනදී අපේ ලූකස්ට හම්බ වෙන්නේ එයාගේ ක්‍රෂ් එක වෙච්ච කත්රිනාවම තමයි. ඒකත් එක්ක මෙයාලා තරඟයට එන්ට වෙනවා. මෙතනදී ලූක්ගේ මස්ටෑන්ග් එක තමයි 14K ගේ Porsche එක හැරුණාම තියෙන වේගවත්ම කාර් එක. ඉතින් ලූකස් කත්රිනාගේ උදව්වත් එක්ක ඒකෙන් උපරිම ප්‍රයෝජනෙ අරගන්න ගමන් පළවෙනි වටේ සාර්ථකව ඉවර කරනවා. ඉතින් දෙවෙනි වටේ ඉඳන් තමයි මෙයාලගේ වෙපන් ඇක්ටිව් වෙන්නේ. මෙතනදී ලූකස් වෙපන් ඇක්ටිව් කරගන්න යද්දී වෙන එකෙක් ඇවිල්ලා ඒක අරගෙන ලූකස්ට වෙඩි තියනවා. හැබැයි ඉතින් ලූකස් කත්රිනාගේ උදව්වත් ඇතුව මේක කම්ප්ලීට් කරලා මූගේ කරදරේ ඉවරයක් කරලා දානවා. ඒකත් එක්ක තරඟකරුවන් අතර දිගින් දිගටම ගැටුම් ඇති වෙද්දී තවත් එක්කෙනෙක් මේ විදිහට ඉවර වෙනවා. මේ අතර ලූකස් එක්ක ඇරියස් එකක් තියෙන බිග් බිල් කියන කෙනා ලූකස් පිටිපස්සෙන් එලවන ගමන් එයාට කියනවා මම අර ඩොලර් මිලියනේ අරම තමයි පස්ස බලන්නේ කියලා. ඉතින් මේක ජෝන්ස් අතුළු පිරිසටත් ඇහෙනවා. ඒ අතර තවත් එකෙක් තව එකෙක්ගේ වාහනයකට පැනලා ඌව මරලා තමන්ගේ වාහනයට පයින්නවා. උන් ඉතුරු කරගන්නද කොහොද මේ වැඩේ කළේ. කොහොම හරි ඉතින් ඌත් ඉවරයි. දැන් ඉතින් ඉතුරු වෙලා ඉන්නේ 6 දෙනයි. මේ අතර බිග් බිල් දිගින් දිගටම ලූකස් පිටිපස්සෙන් තමයි එලවන්නේ. මෙතනදී ලූකස් ස්මෝක් දාන්න ගිහලා පිටිපස්සෙන් තියෙන ආම ප්ලේට් එක ගලව ගන්නවා. බැරිම තැන කත්රිනා වැඩේට බහැලා කායකේ මැෂින් ගන් එකක් අරගෙන බිග් බිල්ගේ වාහනයට තියලා එයාව පැත්තකට කරලා දානවා. ඒකත් එක්කම ලූකස් පළවෙනියට තරඟේ ඉවර කරනවා. ඉතින් මෙතනදී තරගෙන් පස්සේ ලූකස් වගේම කත්රිනා දෙන්න වෙන් වෙලා යනවා. හැබැයි මේ දෙන්නට දෙන්න ගැන තියෙන කැමැත්ත දැන් තව තවත් වැඩි. අනෙක් පැත්තෙන් ජෝන්ස්ගේ මිනිස්සු දැනගන්නවා කේන් ලූකස්ව මරන්න හිරේ ඇතුලේ ඉන්න අයව යූස් කරනවායි කියලා. ඒක හින්දා ජෝන්ස් ඩිසයිඩ් කරනවා ලූකස්ව තනි කරලා තියන්න. ඒ වගේම අරුවත් මරලා දානවා. අනෙක් පැත්තෙන් ලූකස් තරගේ දෙන්න හින්දා හිරගෙදර ඉන්න වෝඩන් කත්රිනාවයි ලූකස්වයි ගෙන්නලා එයාලට කියනවා ඔයාලා දෙන්න රේස් එක දෙන්න හින්දා අද ඔයාලට එකට රැයක් ස්පෙන්ඩ් කරන්න පුළුවන් කියලා. මේක නම් ඉතින් ඉතියෝපියාවට පාන් දැම්ම වගේ ලැබෙන chance එකක් තමයි. මෙතනදී ඉතින් මේ දෙන්නත් එයාලගේ හිතවල තියෙන ආදරේ ඇත්තටම බෙදා ගන්නවා. කොල්ලෝ ටික ටිෂු පැකට් එකක් එහෙම ළඟ තියාගත්තා නම් හොඳ. ඊට පස්සේ අපිට පෙන්නනවා පහවදා කේන් කත්රිනාව තමන් ගාවට ගෙන්නලා කියනවා ඊළඟ රේස් එකෙන් පස්සේ ඔයාව අනිවාර්යයෙන්ම නිදහස් කරන්නම්. හැබැයි ඔයා ලූකස්ව මරන්න ඕනී කියලා. ඉතින් කත්රිනා මෙතනදී මේකට මුකුත් කියන්නේ නැහැ. හැබැයි අපි බලමුකෝ මොනව වෙයිද කියලා. ඒකත් එක්ක අපිට ඩෙත් රේස් එකේ සෙකන්ඩ් රේස් එක පෙන්නනවා. මෙතනදී ජෝන්ස් ලූකස්ට අණ ගහලා එයාව තරඟයට එක්කයි යනවා. ඉතින් සුපුරුදු විදියට තරඟය පටන් ගත්තාම හැමෝම එලවන්නේ ලූකස්ව මරන්න. ඒක හින්දා ජෝන්ස් පළවෙනි වටේ ඉඳන්ම ෂීල්ඩ් සහ වෙපන් ඇක්ටිව් කරනවා. මෙතනදී ලූකස් ෂීල්ඩ් එකක් අරගත්තත් එයා තාම ඒක යූස් කරන්නේ නැහැ. මෙතනදී ලූකස් ඩෙඩ් හෙඩ් එකක් අරගෙනම ස්මෝක් එකක් දාලා එකෙක්ව ඉවරයක්ම කළා දානවා. මේ අතර තවත් එක්කෙනෙක් ලූකස් පිටිපස්සෙන් එලවද්දී තවත් එක්කෙනෙක්ගේ කරදරයත් ලූකස් ඉවරයක් කරනවා. ඒ වගේම 14K අතරයි එක්සෙන්ඩර් අතරයි දරුණු ගැටුමක් ඇති වෙලා 14K ගේ වාහනේ දරුණුවටම ඩැමේජ් වෙනවා. මෙතනදී එක්සෙන්ඩර් 14Kව මරන්න ඔන්න මෙන්න තියෙද්දී ලූකස් රේස් එක දිනන එක පැත්තකට දාලා එක්සෙන්ඩර්ගේ වාහනේ හප්පලා 14Kව බේර ගන්නවා. එයා මෙහෙම කළේ හැමෝම එයාට එරි වෙන එක නවත්තන්න. ඒ වගේම 14K මෙතනදී එක්සෙන්ඩර්ගේ කතාවත් ඉවරයක් කරලා දානවා. හැබැයි බිග් බිල් දිගින් දිගටම ලූකස් පිටිපස්සෙන් එලවනවා. ඒ වගේම මිසයිල් වලින් පහර දෙනවා. ඒ වගේම කේන්ගේ වැඩ හින්දා ලූකස්ගේ වාහනේ වෙපන් ටික වැඩ කරන්නේත් නැහැ. මෙතනදී ලූකස් මුලින්ම කරන්නේ කත්රිනාව වාහනෙන් එළියට යවන එක. ඊට පස්සේ මේ විදියට බිග් බිල් එල්ල කරන මිසයිල් පාරවල් වලට අහුවෙලා ලූකස්ගේ වාහනේ දරුණු විදියට හානි වෙනවා. හැබැයි ලූකස් තාම මැරලා නැහැ. ඒ වගේම බිග් බිල්ගේ පිට් ක්‍රූ එකටත් මිසයිල් ප්‍රහාරයක් වදිනවා. මෙතනදී එයාගේ නැවිගේටර් මේක ගැන කිව්වම බිග් බිල් එයාට බයිනවා. හැබැයි මේ නැවිගේටර් ඇවිල්ලා ජෝන් වික් වගේ ගෑණියෙක්. පේනවනේ බිල්ට පැන්සලකින් යනලා මරලා එයාව බර්ගර් පැටේ එකක් කරනවා. ඒ අතර ග්ලෝබර්ට් කත්රිනා වගේම 14K කාර් එක ඇතුලේ පිච්චෙන ලූකස්ව බේරගන්න හැදුවත් ආරක්ෂක නිලධාරීන් එයාලට ලං වෙන්න දෙන්නේ නැතුව එයාලව අයින් කරනවා. ඒ වගේම ටීවී එකේ පවා යන්නේ ලූකස් මැරුණයි කියලා. ඉතින් කේන් පවා මේක දිහා බලාගෙන හැබැයි අපිට ෆ්ලෑෂ්බැක් එකේදී ඇත්තටම පෙන්නනවා ලූකස්ව ඇත්තටම එතන ආරක්ෂක නිලධාරීන් බේරගෙන කියලා. ඒ වගේම අති දරුණු පිලිස්සුම් තුවාල වගේම කොම තත්වයකුත් ඇති වෙලා. හැබැයි මෙතනදී ජෝන්ස් අතුළු පිරිස ලූකස්ව ඉක්මන් ප්‍රතිකාර වලට අරයි යනවා. අනෙක් පැත්තෙන් කත්රිනා 14Kව මීට් වෙන ගිහින් කියනවා ලූකස් ඔයාගේ ජීවිතේ බේරපු හින්දා ඔයා එයාව මරපු අයගෙන් පලි ගන්න අවශ්‍ය දේවල් කරන්නයි කියලා.
කියලා. ඉතින් 14Kත් මේකට කැමති වෙනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් ලූකස්ට ප්ලාස්ටික් සර්ජරි එකක් කරලා එයා සුවය ලබනවා. මෙතනදී ජෝන්ස් ලූකස්ව මීට් වෙන්න ඇවිල්ලා කියනවා ඔයා ආපහු රේස් පදින්න ඕනේ මේ හිටපු පරණ පුරාවෘත්තයක් වෙච්ච ෆ්‍රැන්කස්ටයින්ගේ නමින් කියලා. ඒත් ලූකස් මේකට කැමති වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී ජෝන්ස් තර්ජනය කරනවා තමුන් එහෙම කළේ නැත්තම් මම කත්රිනාව මරණවයි කියලා. ඒකින්ද අන්තිමට ලූකස් බැරිම තැන මේකට කැමති වෙනවා. ඉතින් ඒකත් එක්ක අපේ ලූකස් ෆ්‍රැන්ක්ගේ මාස්ක් එකක් දාගෙන ඩෙත් රේස් එකේ ෆයිනල් ස්ටේජ් එක පදින්න මේ විදිහට පිටත් වෙනවා. ඒකත් එක්කම අපිට ඩෙත් රේස් වල තියෙන ෆයිනල් ස්ටේජ් එක පෙන්නනවා. ඉතින් මෙතනදී තරඟයට හැමදේම ලෑස්ති වෙලා තියෙද්දි අපේ ලූකස් ෆ්‍රැන්ක් වගේ වෙස්වලාගෙන මෙතෙන්ට එනවා. ඒ වගේම අපේ ලිස්ට් එහෙමත් පේන්නේ නැහැ. මිනිහා මෙතනදී පොඩි වැඩක් ඉවර කරන්න ගිහිල්ලා. හැබැයි අනෙක් පැත්තෙන් අපිට පෙන්නනවා ලූකස්ට කරපු දෙයට පලිගන්න 14K ගේ මිනිස්සු කේන්න බාවන්න එයාගේ මන්දිරයට රිංගනවා. ඒ වගේම මේ පැත්තෙන් රේස් එක පටන් ගත්තත් ලූකස් වාහනේ පදින්න නැතුව වෙලාව එනකම් බලන් ඉන්නවා. එතකොට අපිට පෙන්නනවා 14K ගේ මිනිස්සු කේන්ව මරනවා. ලූකස්ගේ කාර් එක අක්‍රිය කරපු කෙනාවත් මරනවා. ඊට පස්සේ ලිස්ට් ෂේප් එකේ රේස් එකට එනවා දැක්ක අපේ ලූකස් කායක අනිත් පැත්තට හරවගෙන ගිහිල්ලා සෙප්ටැම්බර් ජෝන්ස්වත් හප්පලා මරලා දානවා. මෙයා මේක කළේ කත්රිනා වෙනුවෙන්. මෙතනදී කත්රිනා ලූකස්ගෙන් අහනවා ඔයා ඇත්තටම ෆ්‍රැන්කස්ටයින්ද කියලා. එතකොට ලූකස් පොඩි ඉඟියක් කත්රිනාට දෙනවා ෆ්‍රැන්ක් විදියට ඇත්තටම ඉන්නේ ලූකස් කියලා. ඒකත් එක්ක මේ මරණය තරඟයේ දෙවනි පරිච්ඡේදය මේ විදියට ඉවර වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බ වෙන්න. හැමෝටම සුබ දවසක්.